නැෂනල් පාර්ක් එකේ අද උදේ පාන්දර චූටි අලිපැටියෙක් එක්ක හරි කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා පාර පැත්තට. චූටි අලිපැටියෙක් ඉන්නවා. අලි 4-5 දෙනෙක්ගෙන් අංචුවක් තමයි මේ ඉන්නේ. උදෙන්ම ඇවිල්ලා ආහාර ගන්න. සංචාරකින් පිරිසක් තවත් ඉන්නවා මේ අසර විදේශ සංචාරකයන්ත් එක්ක සංචාරක පිරිසක් මේ නාලින් ආරම්භමින් ඉන්නවා මේ ස්ථානයේ තවත්. චූටි අලිපැටියා පස්සෙන් හැංගිලා වගේ ඉන්නේ. කියලා වයසක් නැති චූටි අලිපැටියෙක්. මේ පැත්තේ චූටි අලිපැටියා සාමාන්‍ය අලිපැටියෙක් ඉන්නවා. පහලින් වැවකුත් තියෙනවා මේ කිට්ටුව. අලිපැටියා අපිට බලා ගන්න අපහසුයි ඉන්න විදියට උ දැන් නම් අපිට අලිපැටියා පොඩ්ඩක් පේනවා. ලොකු අලියා ස්ථානෙන් ඉවත් වුණා පොඩ්ඩක් ඒ පිටට. සාමාන්‍යයෙන් මාසයක් විතර මම හිතන්නේ මාසයක් විතර වයස. ඊටත් අඩුත් දන්නෙත් නෑ. ඒ වගේ චූටි අලිපැටියෙක් තමයි ඉන්නේ මාවත් සමග. ලොකු ඇතින කකුලෙන් තනකොළ ගලවලා සුද්ධ කරලා ආහාර ගන්නවා මේ අවස්ථාවේදී. ඔබට පේනවා ඇති කකුලෙන් ගහලා තමයි තනකොළ ටික ගලවන්නේ. ගලවලා හොඬ වැඩෙන් එකතු කරලා අරගෙන ඒකේ වැඩි ගතිය ගසලා තමයි කෑමට ගන්නෙ. ඊයසේ චූටි අලිපැටියත් තනකොළ ගහක් දෙකක් ගලවනවා වගේ පේනවා. මේ උඩවලව ජාතික වනෝද්‍යානය නැත්නම් උඩවල නැෂනල් සෆාරි පාර්ක් එක තමයි මේක. මේක වැඩිපුරම දැන් ඇත්තු දකින්නට නෑ වගේ. කුඩා අලිරංචු තමයි කීපයක් දකින්න ලැබුණේ. ආහාර ගන්න ASCII වැඩි නානවා පේනවා ලොකු ඇතින්න.